Hello, welcome to the UCN postcard series Voices Unfiltered සමගින් ඔබ එකතු වෙන්නේ. අයිබෝවන්. මිනිස් ඉතිහාසයේ මිනිසා සංස්කෘතිකව ශිෂ්ටාචාරගත වීමට පටන් ගත්තා සිට අද මේ දක්වාම මිනිස් ජීවිතය හා සහ සම්බන්ධව නොනැසී පවතින සර්වකාලීන ප්‍රස්තුතයක් සමගයි අද අප එකතු වන්නේ. අපේ මාතෘකාව ආගම. ආගම් බිහි වුණේ කෙසේද? ආගමේ ඓතිහාසික පසුබිම කෙසේද? ආගමේ වර්තමාන කාර්යභාරය සහ අනාගතයත් සමග මේ ආගම්වල පැවැත්ම කෙසේ වෙයිද? අද අපේ මේ සවිස්තරාත්මක කතාබහට එකතු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංගික කලා අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ප්‍රගීත් අලුත්වත්ත මැතිතුමා. අයිබෝන් කතිකාචාර්යතුමනි. අයිබෝන්. ආගමක් කියන්නේ මොකද්ද? ඇදහිල්ලක් කියන්නේ මොකද්ද? ආගමක් සහ ඇදහිල්ලක් සෑම විටම සහ සම්බන්ධද කතිකාචාර්යතුමනි? ඇදහිල්ලක් කියන්නේ බොහොම ප්‍රාථමික මට්ටමේ විශ්වාසයක්. එහෙම ඇදහිලි වලට එකඟතාවයක් තියෙන මිනිස්සු එකතු වෙලා සංවිධානාත්මක වුණාම ඒ ඇදහිල්ල ආගමක් බවට පත් වෙනවා. එතකොට ඇත්තටම ඇදහිල්ලක් නැතුව ආගමක් හැදෙන්නේ නැහැ. නමුත් ඇදහිල්ල වඩාත් සංවිධානාත්මක වුණාම ඒක ආගමික සංස්ථාවක් බවට පත් වෙනවා. එහෙම තමයි ලේසියෙන්ම කියන්න පුළුවන් විදිය. හොඳයි. කතිකාචාර්යතුමනි, අතීතයේ ඉඳන් වර්තමානයේ දක්වා ආගමික කලාකෘති සම්බන්ධ වාරණයන් පවතිනවා. අපි බෞද්ධ ආගම සම්බන්ධව කතා කරලා සරලවම ඉන්දියාවේ ඉඳන් තමයි බෞද්ධ ආගම ලංකාවට පැමිණෙන්නේ. ඒකට ඉන්දියාවේ සහ ලංකාව අතරත් බෞද්ධ ආගමෙන් ඔබට ගියාම අනිකුත් ආගම් අතරත් මේ කියන කලාකෘති වාරණයන් තිබෙනවා. ඔබතුමාගේ අදහස කුමක්ද ඒ සම්බන්ධව? ඔව්. දැන් මේ වාරණය කියන එක අපි ගත්තොත් ඒක ඇති වෙන්නේ හේතු කීපයක් නිසා ආගමයකට මුල් වෙන්නේ. පළවෙනිම කාරණේ තමයි දැන් ආගමික විශ්වාස හෝ ආගමික සංස්ථාව හැම වෙලාවෙම ආගම සහ රාජ්‍ය ඒවා එකට එකතු වෙලා තමයි ලෝකේ පවතින්නේ. කියන්නේ රාජ්‍ය අනුග්‍රහය සහිතව තමයි ආගම තියෙන්නේ. එතකොට හැම විටම ආගම දේශපාලනිකයි. එතකොට ඒ දේශපාලනික වෙනකොට ආගමටත් රාජ්‍යයටත් දෙකටම තියෙනවා යම්කිසි අපි කියනවා බලයක්. එතකොට මෙන්න මේ දැන් බලය තියෙනකොට අපි ඕනෑම කෙනෙක් බලය තියෙනකොට යම් විදිහේ වාරණයක් කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් පත්තර කර්තෘ කෙනෙකුට බලය තියෙනවා පත්‍රය ඇතුලේ වාරණයක් කරන්න. රාජ්‍යයට බලය තියෙනවා රාජ්‍ය ඇතුලේ වාරණයක් කරන්න. පොඩි ආයතනයක සිකියුරිටි එකේ ගේට් එකේ ඉන්න කෙනාටත් බලයක් තියෙනවා ගේට්ටුවෙන් ඇතුළට එන අයට වාරණයක් පනවන්න. කාට දෙන්නේ ඩෙන්ටිටි එක බලලා එන්නේ. ඒ වගේ නිසා වාරණය හැම විටම බලය තියෙන ඕනෑම තැනක තියෙන දෙයක්. එතකොට යම් ආගමක් හෝ ඇදහිල්ලක් අහිංසකයි නම් ඒකේ වාරණයක් තියෙන විදිහක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් හැම ආගමක්ම වාරණය කරලා තියෙනවා. වාරණයට කැමති වාරණය වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. ඒකෙන් පේනවා ඉතිහාසය පුරාම ආගම හැම විටම යම් අපි කියන බලයක් සහිතව සහ බලය පාවිච්චි කරමින් අපි කියනවා තමන්ගේ බලය ව්‍යාප්ත කරමින් තමයි වාරණය කරන්නේ. එතකොට වාරණය කරන්න වෙන්නේ ඇයි කියන එක වෙනම කතා කරන්න ඕන. නමුත් ආගම සහ වාරණය හැම විටම එකිනෙක සම්බන්ධයි. ඉතිහාසය පුරාම ඉන්දියාව, යුරෝපය හෝ අපි ගත්තොත් මැද පෙරදිග හෝ ඕනෑම තැනක වාරණය ආගමත් එක්ක සම්බන්ධ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි කතිකාචාර්යතුමනි. ඊළඟට තියෙනවා සමාජය තුළ මේ වෙද්දී මුල් බැසගෙන තිබෙන ගැටලුවක්. කුලය. ඉන්දියාව ගත්තොත් ඉන්දියානු සමාජය තුළ මේ කුල ක්‍රමයේ බෙදී යන්නේ කතිකාචාර්යතුමනි ආගම ප්‍රදාන කරගෙන. ශ්‍රී ලංකාව තුළ කුල ක්‍රමයේ බෙදීගෙන යන්නේ ජීවනෝපාය මූලික කරගෙන. කතිකාචාර්යතුමනි, ඔබතුමාගේ මතය කුමක්ද ආගම සම්බන්ධව මේ කියන කුල ප්‍රශ්නය තුළදී? දැන් ඔය කුලය කියන එක ඇත්තටම ඒකේ අපි මුල හොයාගෙන ගියොත් කුලය කියන එක ගොඩනැගෙන්නේ
ඒකට කියන අපි ශාස්ත්‍රීය වචනේ අපි ගත්තොත් ඒක කුලය කියනට වඩා ඒක හොඳම වචනේ සමාජ දූරාවලිය කියන එක. social hierarchies. එතකොට මේ සමාජ දූරාවලිය කියන එක හැදෙන්නේ සමාජයේ සංවිධානය වෙනකොට මේක චුට්ටක් වැඩිපුර වෙලාව ආරම්භ මම පොඩ්ඩක් විස්තර කරන්න. මොකද මේකේ තමයි ප්‍රශ්නේ නියම හරය තියෙන නිසා මේක කියන්න ඕනේ. දැන් සමාජයේ ශ්‍රමය සංවිධානය වෙනකොට ඒ කියන්නේ මේ සමාජයේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය පරිපාලන ක්‍රියාවලිය මේක සංවිධානය වෙනකොට මේකට ඕන වෙනවා යම්කිසි මේ අපි කියන දූරාවලියක්. එහෙම නැත්නම් පිරමිඩ් එකේ වගේ උඩින්ම ඉන්න කෙනෙක් ඊළඟට ඉන්න කට්ටියක් ඊට යටින් ඔහොම පහළට සංවිධානය වෙනවා සමාජ ක්‍රමයට. එතකොට එහෙම නැතුව සමාජයක් පවතින්න හරි අමාරුයි. දැන් අපි ගෝත්‍රික සමාජයක් වගේ ගත්තොත් ගෝත්‍රික නායකයෙක් සහ වම් කර්ණායමක් කියනොත් ඒ සමාජ සිම්පල් බොහොම අපි කියන්නේ සරල නිසා ඒ සමාජවලට ලොකු එහෙම දූරාවලියක් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. හැබැයි කෘෂිකාර්මික සමාජයකට වගේ යනකොට සමාජයේ මේ උස් පහත් ભેදයක් ඕන වෙනවා ස්වභාවයෙන්ම සමාජය පවත්වාගෙන යන්න. මොකද අන දෙන්නෙක් හෝ සංවිධානය කරන්නෙක් ඊට පස්සේ ඒ සංවිධානය කරන්නගේ හරි අන දෙන්නාගේ අදහස ගිහිල්ලා අනිත් අයට දැනුම් දෙන කණ්ඩායමක් ඒගොල්ලෝ ඒ කියන විදිහට වැඩ කරනවාද කියලා ඒ අයව නිරීක්ෂණය කරන කණ්ඩායම කොහොමම පහළට මේ දූරාවලියක් ඕන වෙනවා. එක. අනිත් එක මිනිස් ශ්‍රමය නිකම්ම පාවිච්චි කරන්න බැහැනේ සමාජයේ ඒක සංවිධානය වෙලා නැත්තම්. ඒ නිසා කවුරු හරි කියන්න ඕනේ ඔයා මේ වැඩේ කරන්න, ඔයා මේ වැඩේ කරන්න කියලා මේ අයව මෙහෙම ඒ වැඩවලට යොදවන්න ඕනේ. ඒකට තමයි ඉස්සල්ලාම දූරාවලිය හැදෙන්නේ. දැන් මේ මුලදී සමාජයේ තියෙන ඔය සමාජ සංවිධානයේ ඇතුලේ ලොකුවට උස් පහත් ભેදය තිබිලා නැහැ. නමුත් මේ පහළ ඉන්න අයගේ ශ්‍රමය අපිට මෙහෙම අපි කියනවා සංවිධානය කරගන්න නම් ඊට වඩා මෙයාට බලය වැඩි, ඒ අයට වඩා ඉහළින් මෙහෙම බලය වැඩි අය ඉන්න ඕනේ. එතකොට මේ පිරමිඩ් එකේ රාජ්‍ය සහ ආගම තමයි උඩින් ඉන්නේ. දැන් මිනිස්සුන්ව ශාරීරිකව අපි කියන්නේ භෞතිකව පාලනය කරන්න පුළුවන් රාජ්‍යයට. රාජ්‍යයට පුළුවන් සෙබළු දාලා අකීකරු මිනිස්සු හිරේ දාන්න පුළුවන්. මිනිස්සුන්ට දඬුවම් කරන්න පුළුවන්. බලහත්කාරී මිනිස්සුන් යම් ප්‍රදේශයකට ගිහිල්ලා වැඩ කරන්න කියලා නියම කරන්න පුළුවන්. එහෙම පුළුවන්. හැබැයි මිනිස්සුන්ව භෞතිකව පාලනය කරාට රාජ්‍ය මානසිකව ආධ්‍යාත්මිකව පාලනය කරගන්නත් ඕනනේ. එතකොට ඒකට තමයි ආගම තියෙන්නේ. එතකොට ආගම මිනිස්සුන්ව හසුරවනවා. ඔයා මේ වැඩේ කරත් ඔයාට ස්වර්ගයට යන්න පුළුවන්. ඔයා මේ වැඩේ කළොත් ඔයාට පින් ලැබෙනවා. එහෙම කියලා ආධ්‍යාත්මිකව හසුරවනවා. එතකොට රාජ්‍යය ආගමයි භෞතිකව සහ ආධ්‍යාත්මිකව මිනිසුන්ගේ ශ්‍රමය අපි කියනවා මෙහෙම මැනිපියුලේට් කරනවා. ඒකට ඒක අපි කියන්නේ හසුරවනවා. මේකට තමයි කුල ක්‍රමය හදාගත්තේ. ඒක තමයි කුල ක්‍රමයේ මුල. යුරෝපෙත් තිබුණා කුල ක්‍රමයක්. හැබැයි ඒකේ උස් පහත් ભેදයක් තිබ්බේ නැහැ. හින්දු ආගමේදී ඉන්දියාවේ තිබුණ එක තමයි මේ ඔය කියන උස් පහත් ભેදය තිබුණේ. එතකොට රාජ්‍ය සහ ආගම බමුණෝ ශාස්ත්‍රීයෝ උඩින් හිටියා. එහෙම පහළට. දැන් මේකේ යම් ආගමික හෝ එහෙම නැත්නම් රාජ්‍ය මූලික හෝ මේ කුල ක්‍රමය ලංකාවේ ටත් ඇවිල්ලා තිනවා. අපිට මහනුවරට එන්නේ නම් මහනුවර යුගයේදී දකුණු ඉන්දියානු සම්බන්ධෙත් එක්ක පහත රටට එන්නේ පෘතුගීසි යුගයේදී දකුණු ඉන්දියානු ජනතාව මෙහි ගෙනල්ලා පදිංචි කරනවා. ඒ අයගේ මාර්ගයෙන්. එතකොට මේ ලංකාවේ කුල ක්‍රමය තිබුණාට දැන් ඒ ඉන්දියාවේ තියෙන හින්දු ආගමික ලක්ෂණ මෙහිදී අඩු වෙලා නිසා ඒක ශ්‍රම සංවිධානයේ විදිහටම අපි දැන් මේක අපි කියනවා සදාචාරමය වශයෙන් අපි කුලය ගැන කතා කරනකොට මේක හොඳ නැහැ. නමුත් මිනිස්සුන්ගේ වෘත්තිය තියෙනවා කුලේ නමේ. කුමල්කරු හරි රන්කරු එහෙම කියලා ද්‍රවිඩ සමාජයේ හෝ සිංහල සමාජයේ දෙකෙම කුලය කියන එක තියෙනවා. එතකොට ඉබේම කාලයක් යනකොට මේ වරප්‍රසාද තියන අය දූරාවලිය ඉහළ අය විදිහටත් ඉතුරු අය පහළ අය විදිහටත් මේක පිළිගන්න පටන් ගන්නවා. එහෙම ඊට පස්සේදී ඒක අර කියන සමාජ සමානාත්මතාවය නැතුව ගිහිල්ලා
සමාජ සංවිධානය කුල ක්‍රමය ඇතුලේ තියෙන සංවිධානය තුළ මිනිස්සු උස් පහත් ભેදයක් සහිත මිනිස්සු වශයෙන් විශ්වාස කරන්න පටන් ගන්නවා. ඕක තමයි ඉතින් ඇත්තටම වෙන්නේ සාමාන්‍යයෙන්. කතිකාචාර්යතුමනි එතකොට බෞද්ධ ආගම සම්බන්ධව කතා කරලා බෞද්ධ ආගමේ භික්ෂුන් වහන්සේලා අතර පවතින නිකාය ભેදය කුමක්ද? ඒකේ තියෙනවා අවස්ථා කීපයක්. එකක් මුල්ම බෞද්ධ ආගමික ભેදය අපිට එන්නේ ප්‍රසිද්ධ මහා විහාර සහ අභයගිරි ભેදය. ඒක ඇත්තටම නිකායකටත් වඩා මහායාන තෙරවාදී ભેදය එන්නේ ආගමික විශ්වාසවල බෙදීම මුල් කරගෙන. එතකොට දැන් මේ අනුරාධපුරයේ ඉඳලා තිබුණු මේ නිකාය ભેදය කියනකට වඩා ඇත්තටම කියන මහායාන තෙරවාදී ભેදය නැත්නම් අභයගිරි සහ මහා විහාර ભેදය පොළොන්නරු යුගයේදී ඒක අහෝසි වෙලා යනවා පරාක්‍රම බහු රජුරු කරපු වැඩේ. එක අතකට යා කරපු වැඩේ හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. පරාක්‍රම බහු රජුරු කරන්නේ මේක එකතු කරන එක. එකතු කරාම වෙන්නේ අපි කියනවා අවංක මහායානිකව ලංකාවේ යනවා ඇත්තටම. ඒ කරලා අවස්ථාවාදී අය කල්පනා කරනවා මේකට ඇතුල් වෙන්න. ඒ කියන්නේ එකතු වෙන්න. මොකද ඒ මොහොතේ පැවැත්ම සඳහා එකතු වෙනවා. නමුත් දැන් විශ්වාසයන් වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට මහායාන තෙරවාදී එකතු වෙනවා කොහොම හරි. ඊළඟට මේ ලංකාවේ ආගමික බෞද්ධ ආගමික ભેදය අපිට හම්බෙන්නේ මහනුවරගේ ඔය අපි උපසම්පදාව නැවත ගෙනාවම කීර්ති ශ්‍රී රාජසිංහ රජුරු මේ 1789 වැලිවිට සරණංකර හාමුදුරුවෝ දැන් ඒගොල්ලෝ මැදිහත් වෙලා මහනුවර රාජධානියට මේ සියම් එහෙම නැත්නම් තායිලන්තේ උපසම්පදාව ගෙනෙනකොට දැන් එහෙදී මේ දැන් බෞද්ධ තෙරවාදී රටවල් වන ඔය සියම් එහෙම නැත්නම් තායිලන්තේ හෝ මියන්මාර් කියන බුරුමේ හෝ ඒ රටවල් වල කුල ක්‍රමයක් හෝ එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් මහනුවරට ආවට පස්සේ මෙහි මහනුවර තිබුණු සංස්කෘතිය ඇතුලේ තිබුණු ඒ කුල ක්‍රමයේ වගේ දේවල් මේ ඇතුල් වුණා. මොකද රාජානුග්‍රහයෙන් මේක කරද්දිම රජවරු සහ ප්‍රභූ පන්තිය කියන්නේ දිසාවේවරු නිලමේවරු වගේ අයිනොත් ඒ අය කල්පනා කරනවා හාමුදුරන්ට ඒගොල්ලෝ වඳින නිසා වැඳුම් පිදුම් කරන්න සුදුසු අය එහෙම නැත්නම් ඒ කියන්නේ ඉහළ කුලවල අය විතරක් මහාන කරන්න ඕනේ වගේ අදහසක් එනවනේ. ඒතොර ඒ විදිහට මෙතනදී දැන් එහෙම ආවහම අපිට පේනවා දැන් පහතරට එතකොට පහතරට තිබුණේ ඇත්තම ලන්දේසි යටතේ දැන් උඩරටට කෙලින්ම සම්බන්ධ නැති වුණාට පහතරට ආයේ බලාපොරොත්තු වෙනවනේ දැන් මේ අපි කියනවා පරමාදර්ශයක් උඩරටින් බෞද්ධ භික්ෂුවකින්. එතකොට පහතරට සමහර කුලවල අයට මහාන වෙන්න නිකායක් හොයාගන්න උන අලුතෙන්. ඒ නිසා තමයි මේ ගාල්ල පැත්තේ අය මැදිහත් වෙලා ආය රාමඤ්ඤ නිකාය කියන්නේ බුරුමෙන් උපසම්පදාව ගෙනල්ලා තවත් නිකායක් හැදුවේ. එතකොට දැන් නුවරත් එතකොට ඒ මල්ලතුස්කිරි වම් කියලා හැදිලා දැන් මේ නිකායවල වල තියෙනවා මේ පහතරට දැන් අපිට සියම් නිකාය හෝ ඒ අයගේ යම් යම් කුල ભેදය පිළිබඳ නෂ්ටාවශේෂ ඒක බුදුදහමේ අදාළ එකක් නෙවෙයි බුදුදහමට අයිති නැහැ. නමුත් සංස්කෘතික වශයෙන් දැන් මේ සමාජයේ ඉන්න කුල ભેදය පිළිගත්ත මිනිස්සුමනේ ගිහිල්ලා මහාන වෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝනේ පන්සලට ගිහින් හාමුදුරන්ට වඳින්නේ. ඉතින් ඒ නිසා ඒ අය මේක අපි කියනවා මේ නඩත්තු කළා. ඒ කුල ભેදය පවත්තන් ගියා. එතකොට මේ පවත්තගෙන යද්දී මේකට තව දෙයක් වුණා. මේක කුල ભેදයම ආගම ඇතුලේ අපි කියන්නේ පන්සල ඇතුලේම පේන එක නෙවෙයි මම කියන්නේ. පානදුරේ වගේ තැන්වල අර ලංකාවේ ඉන්නවා දකුණු ඉන්දියානු සංක්‍රමණික ජන කණ්ඩායම් කරාව සහ දුරාව කියලා කුල දෙකක්. ඒ දෙගොල්ලොම පානදුරේ ඉන්නවා. ඒගොල්ලෝ දැන් පානදුර රන්කොත් විහෙර කියලා තියෙන ඒගොල්ලෝ අපි බැලුවොත් මේවා ඒ සමහර කුල ભેදය කියන එක හොඳට නියෝජනය වෙන ස්ථාන. බෞද්ධයා එහෙම වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ කරාව සහ දුරාව කුලයේ අය පන්සල් දෙකක් හදාගෙන තියෙනවා පානදුරේ. ඉතින් ඒ විදිහට තමයි ලංකාවේ ආගමික සංස්ථාව
කුල ભેදය නඩත්තු කරන්නේ. හොඳයි. කතිකාචාර්යතුමනි, තර සමාජයේ වර්තමානයේ පවතින ආගමික බලහත්කාරකම් මොනවාද? දැන් ආගමික බලහත්කාර ඒකට කියන්නේ ඇත්තටම බලහත්කාරකමට කියනකට වැඩි ඉස්ලාම හම්බෙනවා අපිට ආගමික බලාධිකාරය. ඒ කියන්නේ ආගමික අපි කියනවා ඔතොරිටි එකක් බලාධිකාරයක් හම්බෙනවා. මේ බලාධිකාරය ක්‍රියාත්මක වෙනකොට ඉබේම බලහත්කාරකම එනවා. දැන් බැලූ බැල්මට නිරීක්ෂණය කරන බලහත්කාරකම් පැත්තකින් තිබ්බොත් ගොඩක් අයට නිරීක්ෂණය වෙන්නේ නැති සමහර සියුම් බලහත්කාරකනුත් තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම ආගමික බලහත්කාරය කියලා අපිට කියන්න පුළුවන් ප්‍රධානම වශයෙන් මේක සදාචාර මාර්ථයෙන් සමහරු හොඳයි කියලා හිතුවට පොයට අපි හිතමු බාර් වහන එක, මස් කඩ වහන එක, පොයට ෆිල්ම් හෝල් වහන එක වගේ දේවල් බැලුවොත් ඒක එක්තරා විදිහක ආගමික තව මේ ටියුෂන් පන්ති පොයට තහනම් කරන එක. දැන් මේවා ආගමික බලාධිකාරයේ ලක්ෂණයක් සහ අපි කියනවා අනවශ්‍ය දෙයක්. ඒකට හේතුව තමයි ඒකෙන් ආගමටම යම් හානියක් වෙන්නේ. දැන් ඒ කියන්නේ ආගමිකයා කවුරු හරි හිතුවොත් ඒක හොඳ දෙයක් කියලා. නමුත් එහෙම නෑ. ඒක ආගමට හානියක්. මොකද දැන් වෙන්නේ අපි හිතමු ඒක අපි කියන ආගම හිංසනයේ සංකේතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒකේ දැන් තමන් කරන්නේ නැත්නම් අනිත් අයත් ඒක කරන්න දෙන්නේ නැහැ අනිත් අයටත් එහෙම කියලා. දැන් අපි තුන් දහම් පාසල් ඒම අනිවාර්ය කිරීමත් ආගමික බලාධිකාරයේ සංකේතයක්. ඒ කියන්නේ ඒක යම් විදියකට බලහත්කාරකමක්. එතකොට දැන් අපි හිතමු නිකන් උදාහරණයක් විදිහට අපි හිතමු ඉරිදට ටියුෂන් තහනම් කරොත් දුප්පත් ළමයි තමයි මහා පරිමාණ ටියුෂන් ක්ලාස් වලට යන්නේ. ඒතර ඒගොල්ලන්ට ටියුෂන් යන්න බෑ. හැබැයි ටිකක් සල්ලි තියෙන දෙමාපියන්ට පුළුවන් පෞද්ගලිකව ගුරුවරයෙක් ගෙදරට ගෙනල්ලා ඉගෙන. එතකොට සල්ලි තියෙන කෙනෙකුට ගුරුවරයා ගෙදරට ගෙනල්ලා ළමයට උගන්වන්න පුළුවන් ඉරිදට. සල්ලි නැති දුප්පත් මිනිස්සුන්ට සිද්ධ වෙනවා ඉරිදට ටියුෂන් නැති නිසා ළමයව ටියුෂන් නොදී ඉන්න. ඊළඟට මේ බාර් වහන එක හෝ මස් කඩ වහන එකත් එහෙමයි. අතිරික්ත ධනය තියෙන කෙනාට පුළුවන් ගෙදර පොඩි බාර් එකක් මිනි බාර් එකක් තියාගන්න. පොයට වහනවා නම් ඊට කලින් අරක්කු බෝතල් මස් කිලෝ 2-3ක් අරගෙන ගෙදර ගෙනල්ලා ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන්. එදිනෙදා රස්සාව කරලා කුලී වැඩ කරලා හවසට මිනිස්සු ඉන්නවා පොඩි අරක්කු කාලක් කරයි යන කඩෙන් පරිප්පු කිලෝ එකක් චිකන් මේ පොඩි කෑල්ලක් අරගෙන යනා ඉන්නවා. ඒ අයට තමයි එදාට ඒක ලැබෙන්නේ නැත්තේ. නැතුව එතකොට දැන් ආගමික බලාධිකාරිය තියෙන ප්‍රශ්නේ තමයි වරප්‍රසාද තියෙන ආර්ථික හෝ සමාජ වරප්‍රසාද තියෙන අයට ඒක බලපාන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය මිනිසුන්ට දැනෙනම බලාධිකාරිය. ඊළඟට ටිකක් ශාස්ත්‍රීය මට්ටමින් උගත් පන්තියට දැනෙන බලාධිකාරිය තමයි ආගමික මේ බලහත්කාරකම තමයි කෘති වාරණය කිරීම වගේ ඒවා. සහ දැන් අපි හිතමු උගත් මධ්‍යම පන්තියට අර ප්‍රශ්නේ නෑ. ඒක පහළම පන්තියට තමයි දැනෙන්නේ. උගත් පන්තියට දැනෙන ආගමික මොනවාද මේ බලහත්කාරකම ප්‍රධානම වශයෙන් අපි හිතමු සදාචාරාර්ථයෙන් නාට්‍ය චිත්‍රපට වගේ දේවල් නවකතා තහනම් කරන එක. දැන් මාර්ටින් වික්‍රමසිංහ අපි ලංකාවේ ගත්ත බවතරණ ලිව්වහම තහනම් කරන්න ඕන කියලා සෑහෙන කතිකාවක් ගියා. හැබැයි ඒ වෙලාවේ කොහොම හරි මාර්ටින් වික්‍රමසිංහට තිබුණු ප්‍රතිරූපය නිසා බවතරණේ තහනම් කළේ නැහැ. ඉතින් ඒක නමුත් බැලුවම හොඳ කෘතියක් සිද්ධාර්ථ චරිත කතාව ඇසුරෙන් කරපු ටෙනිසන් පෙරරගේ දැතිරෝදෙන් උපන් බුදුන් මම හිතන්නේ ඒක තහනම් කළානේ. එයා ඒකට උසාවි ගාන ගියා සෑහෙන කාලයක්. ගිය සතියේ තමයි මේ නව කතා කරු මිය ගියේ. එතකොට ඉතින් ඒ කෘති එහෙම බැලුවාම ඒක නරක ඒව නෙවෙයි. පහුගිය කාලේ තව අර බුදුන්ගේ රස්තියාදු කියලා පොතක් තිබුණා. ඒකටත් ඒ විදිහේ ගැටලුවක් ආවා. ඊට පස්සේ ආයේ ඒ වගේ ආගමික බලහත්කාරකම් අපිට පේන දෙයක් තමයි මේ ඔයගොල්ලෝ මේක දැකලා ඇති. අර ධර්ම චක්‍රයේ තියෙන ඇඳනවා හෝ එහෙම නැත්නම් සපත්තුවක ධර්ම චක්‍රය තිබුණායි කියලා මේ සපත්තු කඩේකට පැනලා එහෙම නැත්නම් ඇඳගෙන ඉන්න මිනිස්සෙකුට නැත්නම් බුද්ධ රූපයක් ඇඟේ පච්ච කොටාගෙන හිටියා කියලා විදේශික කාන්තාවක් අතනම් කොටාගෙන එහෙම තිබුණ එක කාලෙක. ඒකත් ඒ වගේ ඇත්තටම එතන නම් වෙන්නේ ඒ දැතිරෝදේ හෝ මොනවාද අර අපි කියන නැවේ තියෙන සුක්කානම හෝ ධර්ම චක්‍රය හෝ
කරත්තරෝදය හෝ අශෝක චක්‍රය හෝ මේ රූප ඔක්කොම පොදු ආකෘතියක් තියෙනවා. ඒක පොදු ආකෘතිය තමයි ඒක රවුමක් තියෙනවා කරත්තරෝදය වගේ මැද තියෙනවා ලක්ෂයක්. ඒකින්දලා මෙහෙම ඉරි ගරාදි තියෙනවා. ඉතින් මේක ඕනෑම තැනක තියෙන්න පුළුවන්. මේ රූපේ මේක හරියට අර කුරුසේ වගේ තමයි. හරි අපි කියන්නේ පොදු රූපයක්. ඉතින් අපිට එහෙම මේව තහනම් කරන්න බෑ ඇත්තටම. ඉතින් ඒකත් බලාධිකාරය වෙන්න අවස්ථාවක්. ඒගොල්ලෝ රැවටුණා අර නැවේ සුක්කානම රූපේට මේ ධර්ම චක්‍රය කියලා. ඒකෙන් තමයි ඒක වුණේ. ඒ වගේම අපි ඇත්තටම මේක ව්‍යංගයෙන් බැලුවොත් මධ්‍යම පන්තියේ බලපාන දෙයක්. පොය දවසට ටීවී එක දැම්මහම ටීවී එකේ හැම channel එකේම අපි තුමු බණ හරි නැත්නම් ආගමික ගීත හරි යනවා කියලා. අපි නොදන්නවා වුණාට ඒකත් යම් විදියක ආගමික බලාධිකාරිය පෙන්වීම. මොකද පොය දවසට අපිට වෙන moods තියෙන්න පුළුවන්. අපි හිතමු අපි ගොඩාක් මහන්සි වෙලා නිවාඩු තියෙන්නේ පොයට විතරයි. අපිට එදාට අපි හිතමු වෙනත් විදිහේ සංගීතය අපි හිතමු අපේ මනස සැහැල්ලු කරන සංගීතයක් අහන්න ඕන වෙන්න පුළුවන්. ඒතර ඒ අපේ අපි කියනවා අපිට තෝරා ගැනීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය නැති කරනවා මාධ්‍ය. හැමදාම එහෙම. ඊට පස්සේ තව එකක් තමයි මේක නම් හැමෝම දන්න දෙයක්. මේ සීල මාගම් වලින් කරන දෙයක්. මහා සද්දෙට පිරිත් හෝ වෙනත් ආගමික යාඥා හෝ ගායනා දැමීම ඒක ආගමික බලාධිකාරයේ එක ලක්ෂණයක්. ওই ටික තමයි ආගමික බලාධිකාරයේ බැලුමට අපිට දැනෙන්නේ අපේ රටවල වල. ඊට අමතරව රාජ්‍යයත් එක්ක එකතු වෙලා නීති පාවිච්චි කරලා මිනිස්සුන්ව හිරේ දැමීම වගේ දේවලුත් තියෙනවා. නමුත් ඒක අපේ රටවල අඩුයි. හැබැයි ඔයගලන්ට මතක ඇති ඔයගලන්ට අර පිදුරංගල කන්දේ ට්‍රිප් එකක් ගිය ළමයි ටිකක් සීගිරි ඒ පිදුරංගල පැත්තට පිටිපස් හරවලා හිටියයි කියලා ඒගොල්ලන් හිරේ දැම්මා. ඒ වගේ ආගම සහ රාජ්‍ය එකතු වෙලත් බලහත්කාරය පාවිච්චි කරනවා. ඉතින් එතකොට වෙන්නේ තර්ක බුද්ධියට තැන දෙන උගත් තරුණ පරම්පරාව හැම ගොඩක් වෙලාට ඒ ආගමික නැඹුරුවෙන් ඈත් වෙනවා. ඒක තමයි වෙන්නේ. බොහොමත්ම ස්තුතියි කතිකාචාර්යතුමනි. අද අපේ කතා බහට ලක්ුණේ ආගමික මතවාද. සමකාලීන ආගමික මතවාද කියන්නේ මොනවද කියන එක. ඉතින් Voices Unfiltered පොඩ්කාස්ට් එක මෙතනින් සමාප්තයි. කතිකාචාර්යතුමනි බොහොමත්ම ස්තුතියි අපිට සමග සම්බන්ධ වුණාට. ස්තුතියි.